අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ නිවාඩු දවසට කලින් දවසේ රෑ කියලා කියන්නේ මට වෙනදට වඩා ටිකක් විතර වැඩ වැඩි දවසක්. මම එහෙම කියන්නේ ඇයි කියලා දන්නවද? පහුවදාට කරන්න තියෙන වැඩවලින් භාගයක්ම මම කරලා ඉවර කරගන්නවා මේ දවසේ රෑ. ඉතින් උදේම නැගිටින්නත් නැති නිසා ටිකක් වෙලා ගිහිල්ලා තමයි මම මේ දවසේදී නිදාගන්නේ. මේ දවස්වල මට කොත්තුවක් ගන්න ඕනි කියලා ලොකු දොළදුකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඉන්න ළඟපාතක ලංකාවේ රෙස්ටොරන්ට් එකක් තිබුණා. හැබැයි ඒක දැන් මාසයක් දෙකක් විතරම ක්ලෝස් කරලා. මම බලාගෙන හිටියේ ඒක අද ඕපන් කරයි හෙට ඕපන් කරයි කියලා. හැබැයි ඕපන් කරන පාටක් නැහැ. මං හිතන්නේ ඒගොල්ලෝ පර්මනන්ට්ලි මේක ක්ලෝස් කරලා. ඉතින් එහෙමයි කියලා මට කොත්තුව කන්න තියෙන ආසාව අත්තර ගන්න බැහැනේ. ඉතින් හොඳම වැඩේ තමයි මං ගෙදර මගේ රසට කොත්තුවක් හදාගන්න එක. ඒකට ඕන කරන චිකන් ටික මම මේ විදියට හොදලා හොඳට මිරිස් 3-5 ගම්මිරිස් කුඩු දාලා අත ගාලා තියාගත්තාම හෙට උදේට මට කොත්තුවට ඕන කරන චිකන් කරි එක හදාගන්න ලේසියි. චිකන් ටික හොඳට හොදගෙන එකට ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, ගම්මිරිස්. එතකොට මට මේ ළඟදී සුපර් මාකට් එකකින් හම්බ වුණා ජැෆ්නා කරි පවුඩර් එකක්. මං ඉතින් ඒකෙන් ටිකකුත් මේ චිකන් කරි එකට එකතු කරගත්තා. කහ කුඩු ඒ වගේම තමයි ගොරකා පේස්ට් එකෙන් ටිකක් දාලා මේක හොඳට අත ගාලා තියාගත්තාම දවසක්ම ෆ්‍රිජ් එකේ තියනවනේ රැයක් එළි වෙනකම්ම. ඒක නිසා මේකට හොඳට ලුණු ගම්මිරිස් අල්ලනවා. ඉතින් එතකොට චිකන් කරි එක හැදුවාම හරිම රහයි. මේ විදිහට මම ප්ලාස්ටික් බොක්ස් එකකට දාලා ෆ්‍රිජ් එකෙන් අරන් තියාගන්නවා. මං වගේම තව ඉස්සු පෙරේතයෝ කවුද ඉන්නේ? මම නම් ඉස්සු කන්න ගොඩාක් පෙරේතයි. හැබැයි කන්න හොඳ නෑ ගොඩක්. මොකද ගොඩක් උෂ්ණ කෑමක් තමයි ඉස්සු කියලා කියන්නේ. හැබැයි එහෙමයි කියලා මං නම් අතාරින්නේ නෑ. ගොඩක් වෙලාවට මං ඉස්සු සුපර් මාකට් ගියොත් මාළු ගන්න ගියොත් අනිවාර්යෙන්ම ඉස්සු ගන්නවමයි. ඉතින් මං ඉස්සු ටිකක් ගත්තා. ඒක මේ විදිහට ඒකටත් ලුණු ගම්මිරිස් අත ගාලා තියාගත්තාම මට කරි එකක් හරි නැත්තම් බැදුමක් හරි හදාගන්න ඕන වෙලාවට හරි ලේසි. වෙනකොට වෙලාව රෑ 11ට විතර ඇති. මම ඉතින් මේ හැම දෙයක්ම කපලා පිරිසිදු කරලා තියාගන්නේ හෙට කොත්තුව හදන්න ඕන කරන දේවල්. එතකොට මට හරි ලේසි කම්මැලිකමක් නැතුව. ඇයි ඉතින් හැමදේම ලෑස්ති කරලානේ තියෙන්නේ. ටක් ගාලා කොත්තුව හදාගන්න පුළුවන්. මං හිතාගෙන ඉන්නේ හවසට තමයි කොත්තුව හදාගන්න රෑ වෙලා කන්න. ඉතින් එතකොට මට හරි ලේසි මේ ටික කරලා තියාගත්තාම. හැම දෙයක්ම හැම වෙලාවකදීම අපිට පහසු වෙන විදිහට සැලසුම් කරලා තිබ්බහම ඒක ගොඩාක් වටිනවා. මේක මේ කුස්සියේදී විතරක් නෙමේ ජීවිතයේ ගොඩක් තැන්වලදී මං හිතන්නේ මේක වැදගත් වෙනවා කියලා.
මම එහෙම කියන්නේ හේතුව තමයි හැම වෙලාවෙම අනිත් අය කරන හැම දෙයක්ම අපිට ගැලපෙන්නේ නැහැ. ඒක මේ උයන පිහන වැඩවලටත් එහෙමයි, ජීවිතේ ගොඩක් තැන්වලදී එහෙමයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද අපි අපිට අනුව අපිට හිතෙන විදිහට අපිට පහසු විදිහට හැමදේම සැලසුම් කරගත්තාම අපිට කිසි ප්‍රශ්නයක් නැහැ අනිත් අය කරන දේත් එක්ක. මොකද හැමතිස්සෙම අපි උත්සාහ කරන්න ඕනේ තව කෙනෙක් කියන කරන දේට ගැටෙනවට වඩා ඒකෙන් ඈත් වෙලා තමන්ට අනුව තමන්වම හොයාගෙන ඒකට අනුව පොඩි සැලසුමක් එක්ක වැඩ කරාම ජීවිතේ හැම තැනකදීම හරිම පහසු වෙනවා කියලා තමයි මගේ අදහස. මේ ඉතින් පහුවෙනිදා උදේ මගේ නිවාඩු දවස. හරිම ලස්සන දවසක්. මේ දවස්වල ඩුබායි වලට වින්ටර් සීසන් එක නිසා බලන හැම තැනම මල් වලින් පිරීලා ගිහිල්ලා. ඉතින් වින්ටර් සීසන් එකේදීම විතරයි අපිට මේ විදිහට මේ මල් බලා ගන්න පුළුවන් වෙන්නේ. මගේ නිවාඩු දවසේ උදේ කියලා කියන්නේ මට කන්න මොනවා හරි විශේෂයෙන් හදාගන්න දවස. මොකද වැඩට යන දවස්වල මම පාන්දර උයනවා තමයි. හැබැයි උදේට කන්න මම ගොඩක් වෙලාවට බොහොම සුළුවෙන් දෙයක් තමයි කන්නේ. ඉතින් මේ වගේ විශේෂයෙන් මොනවා හරි හදාගන්නවා මගේ නිවාඩු දවසට. මම ඒකට හරි කැමතියි. මම ඒකට හරි සතුටු වෙනවා. ඉතින් අර හැමෝම වගේ කියනවනේ තමන්ට තමන් ආගන්තුකෙක් විදිහට සලකන්න ඕනේ කියලා. මාත් ඒක ඒ විදිහටම පිළිගන්නවා. අපි තව කවුරුත් වෙනුවෙන් පිළිගන්නවා වගේම අපි අපිටත් හරිම ආදරෙන් කෑම බීම හැම දෙයක්ම අපි වෙනුවනුත් දෙන්න ඕනේ. හරිම නිදහසෙන් කිසිම කලබලයක් නැතුව මගේ උදේ කෑම ටික කාලා මම ඉතින් මගේ තොලදුක් කොත්තු හදාගන්න ඕනේනේ. ඒකට ඕන කරන චිකන් කරි එක හදාගන්නවා. ඉතින් කෑම ටික කාලා ඉවරුණාට පස්සේ මම චිකන් කරි එක හදාගන්න හිතුවා.
මේ චිකන් කරි එක මම ටිකක් වැඩිපුර ග්‍රේවි ගතිය තියලා හදා ගන්නවා. මොකද මට කොත්තුව හදා ගන්න ඕන නිසා. ඔන්න ඉතින් හවස මම පරාටා ටිකක් අරගෙන ආවා කොත්තු එක හදාගන්න. මම දැකලා තියෙනවා කඩවල වල තියෙනවා ෆ්‍රෝසන් කරපු කොත්තු හදන්නම කපලා තියෙන පරාටා එක. හැබැයි මම ඒක ගත්තේ නැහැ. මොකද ඒකට වඩා මේ විදිහට පරාටා ගෙනල්ලා අපි කපලා හදාගත්තාම ඒක ගොඩක් රසයි. පේනව නේද හැමදේම ඊයේ රෑම ලෑස්ති කරලා තියාගත්ත නිසා මට මේ කොත්තු එක හදාගන්න හරිම ලේසි. ඔන්න ඉතින් මම මගේ රසම රස කොත්තු එක හදාගෙන ඉවරයි. මේක ඉතින් මට හිතෙන විදිහට මට දැනෙන රසට තමයි මං හදාගත්තේ. ඉතින් මේකත් කෙහෙල් කොලයක කෑවහම තවත් ටිකක් රස වැඩියිනි කියලා මට හිතුණා. මම මේක හදපු ගමන්ම කෙහෙල් කොලයකට දාලා මේක ටිකක් වෙලා කෙහෙල් කොලෙන් ඔතලා තිබ්බා. ඊට පස්සේ පැයකට දෙකකට විතර පස්සේ තමයි මම මේක කන්න ගන්නෙ. ඉතින් ඇත්තටම මේක ගොඩාක් රසට තිබුණා. මට ඕන වුණ කොත්තු එකේ රසම ඒ විදිහටම තිබ්බා කියලා මං හිතනවා. ඉතින් හරි ආසාවෙන් හරි රසට මම මේක කෑවා.
ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි මම මේ YouTube channel එකට ගොඩාක් අලුත් කෙනෙක්. ආදරෙන් ඉල්ලන ඔයාලා හැමෝගෙම මාව subscribe කරන්න කියලා. ඉතින් ආපහු අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.